හොඳයි යාළුවනේ ටික කාලයකට පස්සේ අපි ඉලෙක්ට්‍රෝ බෝයි YouTube channel එකත් එක්ක මේ සම්බන්ධ වෙන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා අලුත් වීඩියෝ එකකින් තමයි මම එකතු වෙන්නේ. අද මාතෘකාව ඇවිල්ලා මයික්‍රෝමීටර්. හරිද? ඒක සාමාන්‍යයෙන් කම්බි වල ගේජ් ඒ වගේම යම්කිසි ගෝලයක විස්කම්භය කම්බියක විස්කම්භය කියන්නේ ඩයිමීටරය වගේ මැනගන්න සාමාන්‍ය තහඩු කෑල්ලක් ගත්තොත් ඒකේ ඝනකම බලා ගන්න ඒ වගේ මයික්‍රෝ ප්‍රමාණයෙන් තමයි යන්නේ මැනගන්න අපිට අඩුල් වලින් අමාරුයි. ඉතින් ස්ටිල් අඩුලක් තමයි මේ දින් මේකේ සාමාන්‍යයෙන් මේකේ තියෙන්නේ මේ පැත්තේ අඟල් තියෙනවා මේ පැත්තේ සෙන්ටිමීටර වලින් ඕගලන්ට පෙන්වලා තියෙනවා. ඒ සෙන්ටිමීටරෙත් මිලිමීටර් 10කට තමයි කඩලා තියෙන්නේ. ඉතින් ඒකත් තව කුඩාම කොටස් වලට කඩපු එකක් තමයි මයික්‍රෝමීටර් කියන්නේ. ඊට උඩින් තියෙන වර්නියර් කැලිපර්. ඉතින් වර්නියර් කැලිපරෙත් ගැන මම පස්සේ ඔයගලන්ට කියලා දෙන්නම්. දැන් මේක ඕන වෙන මෝටර වයින්ඩින් වල එහෙම කම්බි වල ගේජ් බලා ගන්න තමයි මේක ඕන වෙන්නේ. හරිද? ඒ වගේ ඒවට තමයි මේක ඕන වෙන්නේ. ඉතින් අපි බලමු වර්නියර් කැලිපරේ මම මුලින්ම ඔයගලන්ට පෙන්නන්න මොන වගේද කියලා. ඒක ඔයගලන්ට දල සටහනක් ගන්න පුළුවන් මේ මෙතන තියෙන කැලිපරේ. හරිද? මම ඔයගලන්ට අරලා පෙන්නනවා. මේ තියෙන වෙරයක් විවෘත කරලා පෙන්නනවා හොඳට බලා ගන්න. හරි. ඉතින් මම රොයිල් පොඩ්ඩක් දාගත්තා. මේ මෙතන තියෙන්නේ මේක ලොක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණය මේක මැනගෙන මෙතන ඔයගලන්ට පැහැදිලිව පේනවාදී 0.01 මිලිමීටර තියෙනවා. ඒ වගේම ඒ තියෙන කුඩාම පරිමාණය. මේක මයින්න පුළුවන් කුඩාම පරිමාණය තමයි 0.01 මිලිමීටර. ඒ වගේම මෙතන 0 ඉඳන් 25 වෙනකන් ගහලා තියෙනවා. ඒක තමයි මිලිමීටර 25 කියන්නේ මයින්න පුළුවන්. ඒ කියන්නේ මේ කට ඇරියොත් අරින්න පුළුවන් අරලා මයින්න පුළුවන් විශාලම මිනුම. විශාල මිනුම තමයි ඒ තියෙන්නේ. හරි. ඔයගලන්ට පේනවා මේක මං රුපියල් ගණන් නම් කියන්නේ නැහැ කොහොම ගණන් වෙනස් වෙනවා. ඒ වගේම මෙතන මේ තියෙන්නේ රේඛීය පරිමාණය තමයි මේ තියෙන්නේ. මේකේ චලනය වෙන්නේ නැහැ. ඒක හැමම තියෙනවා. මෙතන තියෙන මිලිමීටර 1 2 3 4 5යි. ආයෙ මෙතන 5 6 7 8 9 10. ඒ වගේම මිලිමීටරෙත් ආයෙ දෙකට කඩලා මේ භාගයක් මේ පැත්තේ තියෙන්නේ. හරිද? ඒක මම පෙන්නන එක තමයි මේ මෙතන තියෙන්නේ. මේ උඩට ගන්න. හරිද? මේ ඔයගලන්ට පේන්නේ ඒක තමයි මේ. මේක 1 2 3 ආයෙ මේක දෙකට කඩලා තියෙන 0.5 මිලිමීටර. එතකොට මෙතනට එන්නේ. ඔයගලන්ට ඒක මම මිලිමීටර මෙතනින් දාන්නම්. එතන එන්නේ මේ විදියට. ඒ කියන්නේ මේ පල්ලෙහා තියෙන ඔයගලන්ට පැහැදිලි වෙනවා ඇති හොඳට. මේ පල්ලෙහා තියෙන කොටස තමයි මේ 0.5 කියන්නේ උඩ එක මිලිමීටර 1යි. මෙන්න මේක උඩ කොටස මිලිමීටර 1 ඉඳන් 5 වෙනකම් මේක ඒකේ භාගය තමයි 0.5. හරිද? ඊට පස්සේ එතන කොටසෙන් තියෙනවා ඔයාලට පේනවාද මේ බිඳුවේ ඉඳන් ගත්තොත් මේදි 0 ඉඳන් 5 6 7 8 9 10 15 20 25 35 50 වෙනකම් මෙතන කොටස් 50ක් බෙදලා තියෙනවා. 0 ඉඳන් 50 වෙනකම් මේ චලනය වෙන කොටසේ තියෙනවා ඒ පරිමාණය 50ක්. මේ තියෙන මෙතන ඒක තමයි මම මේ මෙතන ඇඳලා තින්නේ ඒ කොටස. හරිද? ඒක 50ක් තියෙනවා. ඒ කියන්නේ මේකෙන් මෙන්න මේ භාගය සයිකල් එකක් තියෙනවනේ මෙතන. ඒ 0.5 අතරතුර යන 50 තමයි මේ තියෙන්නේ. මේ 50 තුර තමයි මේ දින මේ කොටස මම හොඳට ඇඳලා පෙන්නන්නම්. අපි ගමු මේ දින මිලිමීටර 1යි කියලා. මෙතන බිඳුව මෙතන 1 මිලිමීටර තියෙන්නේ. ඒතර මෙතන ඇවිල්ලා 0.5 මිලිමීටර. මෙතන ඇවිල්ලා මිලිමීටර 1. එතකොට මෙන්න මේ කොටස තමයි ඔය තියෙන්නේ 50ක්. මේ කොටස 50 කොටස් වලට කඩලා තමයි මෙන්න මෙතන තියෙන්නේ 45. ඔයගොල්ලන්ට පේනවා. හරි? ඒක හරියටම බලන්න පුළුවන් මේ 0.5
මෙතනින් බෙදනවා 50 කොටස් වලට. එතකොට ඕගොල්ලන්ට උත්තරේ දැන් කුඩාම කොටස මම කියවනේ 0.01 කියලා. දැන් කැල්කියුලේටරෙන් අපි ගණන් හදලා බලමු. අවම මිනුම එන විදිය තමයි මම මේ පෙන්නන්නේ. හරිද? 0.5 බෙදීම 50. දැන් අවම මිනුම ආව 0.01යි. මට පේනවා 0.01යි. ඒක තමයි මෙන්න මෙතන ගහලා තියෙන්නේ. උගලන්ට මුගක් මෙතින් ඒක තමයි. පැහැදිලි නැති කියලා හිතනවා. ඒ වගේම දැන් අපි කියන්න ඕන කොටස් ටික ලේසියෙන්ම පැහැදිලි කරලා දුන්නා. දැන් අපි මේකේ කොටස් ටික හඳුනා ගමු. මෙතන තියෙන්නේ මෙන්න මේ කොටසට කියන්නේ රාමුව කියලා. හරිද? මේ තියෙන රාමුව. ඒක මම ලියලා තියෙන්නේ. ඊට පස්සේ කොටස මේක ඇවිල්ලා කිනිහිරිය. හරිද? මේක තමයි ඉද්ද. හරි. මේකට කියන්නේ විල්ල කියලා. එතකොට මේක දිදාලය. අකුරටයක් ඇද ගණන් ගන්න එපා. එතකොට මෙතනට කියන්නේ දිදාල හිස. මේ ගණන් හදන හැටිත් මම කියන්නම්. දිදාල හිසෙන් කරන්නේ මේක පුළුවන් තරම් කරකවන ඕනේ. මේදි පුළුවන් තරම් කරකවන. හරිද? කරකවල දැන් මෙතනට මොකක් කරේ අපි තියමු මේ යම් කිසි එකක මයින් හදනවා කියලා. මම තහඩු කැලලක් කරේ මොකක් හරි. මෙන්න මේක බලමු මේක ගේජ් එක මෙහෙම දාමු. හරිද? ඒක උපරිමයක් කරනවනේ උපරිමයෙන් යනකොට මේකට තවත් තද කරගන්න බැරි තත්ත්වයක් එනවා. මේක තද වෙන්න ඔන්න මෙන්න කිට්ටුව දීලා අපි මෙතන අය වෙන්නනවා ඔයගලන්ට ලං වෙනකොට අපි මේකෙන් තමයි එහෙම තද කරගන්න ඕන. දැක්කා? එතනින් එහාට රිලීස් වෙන්නේ නැහැ. මේ හරියට ගන්නකොට. මොකද හොඳට පැහැදිලි නැන්නේ අපිට කිසි අපහසුවක් නැහැ. එතනින් එහාට රිලීස් වෙනවා. මේකෙන් තද කරන්න කිව්වොත් තව තද වෙනවා. ඒක තැලෙන්න උනත් පුළුවන්. මෙතනින් ඉදාල හිසෙන් කරන්නේ උඩරම ප්‍රෙෂර් එක ඊට වඩා දෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට පුළුවන් ගේජ් එක ගන්න මෙතනින් ලොක් කරගත්තා. මෙන්න මේ විදිහට ගේජ් එක බලන්න පුළුවන් කීයද කියලා. මේක දෝෂාංක මෙතනට මේ ඔයගලන්ට පේනවා ඒකාංග දෝෂ කියලා මම මෙතන ලියලා තිනවා ඒකාංග දෝෂ කියලා. ඒතර මේක එන්න පුළුවන් පළවෙනි දෝෂය තමයි ධන මූලාංක දෝෂයක් එන්න පුළුවන්. ඒ ඔක්කොම අපිට ඇහැට පේන ඒවා. ධන මූලාංක දෝෂ. හරිද? දෙක ඇවිල්ලා ඍණ මූලාංක දෝෂ. අකුරු පොඩි අවුල් ඇති අකුරු වල ඒක මෙහෙමයි වෙන්නේ. දැන් මේකේ ඔයාලට පේනවා හොරයිද ටිකක්. හරි දැන් මම ඔයාලන්ට දෝෂයක් ගැන පැහැදිලි කරන්න යන්නේ. මේක රිලීස් කරලා මේක දැන් මම උඩරිම ලං කරලානේ. මම කියවන ලං වෙනකොට අපි මේවා කරන්න රිලීස් කරන්න ඕනේ මේකේ. හරිද? එතකොට මේකෙන් මේ අන්තිම දිදාල හිසෙන් තමයි අපි මේක තද කරන්නේ. ටික් ගාලා පායනවා. මේක පේනවද ඕගලන්ට? මේක සම්බන්ධ වෙලා නැහැ. මේක මෙතනින් කඩාගෙන ගිහිල්ලා නැහැ. මේක හේතු වෙන්න කලින්ම සම්බන්ධ වෙලා ඉවරයි. මේ බිඳුවට සමානුපාතික වෙන්නේ නැහැ. ඒ කියන්නේ වැඩි. ඒකට ඒක අපි ගන්නවා ධන මූලාංක දෝෂයක් විදිහට. මේ ඉතින් මූලාංකය වැඩි. ඒක අපි එන්නේ ධන මූලාංක දෝෂයක් විදිහට තමයි ඒක අපි හඳුන්වන්නේ. හරිද? ඒකට හරියට දාමු. ඊට පස්සේ අපි ගමු මේකේ ලයින් එක. එතකොට ඒක අපි අඩු කරගන්න ඕනේ. එන ගානින් අඩු කරගන්න ඕනේ. ඉතින් මේක අපි ගමු මේ මෙන්න මෙහෙටත් ඇවිල්ලා මෙතනුත් ඇහැල මම මේක ගන්නම් බිඳුවට. හරි? දැන් මේක බිඳුවෙන් තියෙන්න ඕනේ. බිඳුවෙන් තියෙනකොට නම් බිඳුවත් පහු කරගෙන මේක මෙතන තියෙන එක මෙතන තියෙන්න ඕනේ හරියට. මේක මෙතන දෝෂයක් නැහැ. දැන් මෙතන කලින් ධන මූලාංක දෝෂ මේ හරියෙන් තිබේ. මේක බිඳුවත් පහු කරන තාම මෙහාටත් ඇවිල්ලා. එහෙම වුණාම
47ක් තියෙනවා. එතකොට ඒක ඍණ මූලාංක දෝෂයක් අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක මෙතන ගෙවිලා හරි මොන හරි වෙලා මේක පහු කරන් යනවා. ඒක ඍණ මූලාංක දෝෂයක් කියන ඍණ මූලාංක දෝෂේ හදන්නේ සම්පූර්ණම අපි තියෙන ගාන තියෙනවනේ 50යිනේ. මම කියවනේ කැලි 50ක් තියෙනවා කියලා. ඒ 50න් අඩු කරන්න ඕන දැන් තියෙන්නේ 40 එනවනේ. දැන් තියෙන්නේ 47යි. ඒ 47 අඩු කරලා ඊට පස්සේ තමයි ගන්න ඕනේ මේ දෝෂය කීයද කියලා. මෙතන